හිත උපදේශ 29. බොහෝ තරවටු ලැබලබත් මුරණ්ඩු මිනිසාන්ට ගැලවීමක් නැත. එයින් ඔහුට හිටි ඇති විනාශය පැමිණෙයි. දමිටු අය පාලකයන් වන විට රටවැසියෝ ප්‍රීති වෙති. අදමිටු අය පාලනය කරන විට රටවැසියෝ දුකින් සුසුම්ලති. ප්‍රඥාවට ගරු කරන්නා සිය පියාට ප්‍රීතිය ගෙන දෙයි. විස ගණන් ඇසුරු කරන්නා ඔහුගේ ධනය කාදමයි. යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි. එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි. අනුන්ට ඉච්ඡාබස් දොඩන තැනැත්තේ තමාගේම පාදවලට උගුලක් අටවයි. දුදනාගේ අයිතු වැඩ ඔහුටම මලපතකි. සුදනාගේ ගයමින් තුටු පහටු වේ. දැහැමියා දිලිදාගේ හිමිකම් සලකයි. දුදනා එවැනි අවබෝධයක් නොදක්වයි. අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති. එහෙත් නැනවත් වූ උදහස් ගින්න නිවා දමති. නුවණැතියා මෝඩයෙකු උසාවියට ගෙන ගියොත් තමාම නින්දා අපහාස ලබනු මිස ඉන්වන වැඩක් නැත. මිනි මරුවෝ නිදහස් අයට වෛර බඳති. එහෙත් දැහැමියෝ නිදොස් අය රැකගනිති. අනුවණයා සිය උදහස නොවලහා හෙළි කරයි. නැනවතා සිය උදහස වළකා ගනී. පාලකයන් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති. දිලින්දා හා ඔහු පෙළෙන අය අතර එක පොදු දෙයක් ඇත. ඒ දෙදෙනාටම සිත උදාවන්නේ සමිඳුන්ගෙනි. සාධාරණ කමින් දිලදුන් රක්නා රජුගේ සිහසුන සදහටම තිරසරය. කෝටුව හා තරවටුව බුද්ධිවර්ධනය සලසයි. හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි. දුදනන් පාලනයට පත්වන විට අපරාධ වැඩි වේ. එහෙත් සුදනෝ දුදනන්ගේ වැටීම දකිති. පුතු හික්මවන්න එවිට ඔබේ සිතට සහනයද ප්‍රීතියද ලැබේ. ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත. විනය රක්නා අය වාසනාවන්තය. මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි. අවවාදයේ තේරුම්ගත් ඔහු එය නොපිළිගනී. හිතාමතා කතා නොකරන මිනිසෙක් ඇද්ද? එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත. මෙහෙකරුවෙකු බාල වී සිටම සව්සැපදී ඇති කළත් අන්තිමේදී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත. කෝපාවිෂ්ඨ මිනිසා දබර උපදවයි. උදහසට පෙළඹෙන මිනිසා සෑම විටම වරදට වැටේ. අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ. එහෙත් නිහතමානී තැනැත්තා ගරු බිහිමන් ලබයි. හොරෙකුට හවුල් වන්නා තමාගේම පරම සතුරෙකි. දිවිරුම් දුන්නත් හොරා ඇත්ත නොපවසයි. මිනිසුන්ට බියවීම ඔහුට මලපතක් වේ. සමිඳුන් කරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වේ. පාලකයාගේ අනුග්‍රහය පතන්නෝ බොහෝය. එහෙත් යුක්තිය පැමිණෙන්නේ සමිඳුන්ගෙනි. අදමිටු අය දමිටුන්ට පිළිකුලකි. දමිටු අය අදමිටුන්ට පිළිකුලකි.